ඉතින් තාම ඔයාලා සිරිපා කරුණා කරන්න ආවේ නැත්තම් දැන් මෙන්න වෙසක් පොයෙන් සිරිපා කරුණාව ඉවරයි. තේරෙනව නේද? නාගේට මෙතනින් නාලා යන්න පුළුවන්. මෝ බ්‍රිජ් එකට අත දැම්මා වගේ. තේරෙනව නේද? මෙතන උඩ පන්සල තියෙන්නේ. චෛත්‍යයේ ගාවේ මිනිදුම යන්නේ. තව භාගයවත් ගිහිල්ලා නැහැ. එහෙම්මම උඩට ගෙනාම බලමු. හලෝ ඉතින් කොහමද? දැන් මං ඉන්නේ සිරිපාදේ පේන තැනක. සිරිපාදේ. ඔයාලට පෙන්නන්නද? පේනවද? මේ තියෙන්නේ. මේ පල්ලේ ඉන්නේ. පියාව කිතුල්ගල පැත්තේ නම් මෙහෙම දිගට යන්න තියෙන්නේ. දැන් ඇති වෙලාව 5ට විතර. අපි මේ වෙලාවට ගිහිල්ලා ඊරසේවේ බලාගෙන උදේ එහෙම වුණොත් එන්න පුළුවන්. කොහොමත් උඩට යද්දි පැය 3-4ක් විතර යනවා. මාරම සීතලයි දැනුත්. තව ටිකක් රැවෙන්න මාරම සීතලක් තියෙයි. ඔයාලා එනවනම් හොඳට ජැකට් එකක් එහෙම දාගෙන ජේසි එකක් දාගෙන එන්න. මම මෙහෙම ඇවිල්ලා තියෙන්නේ මේ. උඩට යන්න තව සීතලයි. ඒ පාරත් ලස්සනයි දෙපැත්ත. කොහොම හරි මේ පැත්තෙන් පොඩක් දුරයි වගේ. මේට වඩා ලස්සන පාරවල් තියෙනවා. පොඩක් Google එකේ සර්ච් කරලා බලන්න මේ මේට වඩා හොඳ පාරවල් තියෙනවා. උඩට ගිහින් හම්බෙමු. මෙතනින් පාලමක් හම්බෙනවා. පාලම පාස් කරලා යන්න ඕනේ. මෙතනින් නාලේම යන එකට යන්න පුළුවන්. තේරෙනව නේද? නාලේට මෙතනින් නාලා යන්න පුළුවන්. මේ වෙලාවට නම් නාන්න යනවා සීතලේ ගල් ගහනවා නේ. මාරම සීතලයි කොහොම නෑනවද වන්ද. පේනව නේද view එක? මේ හරියට සෑහෙන view එකක් පේනවා නේ. ඔයාලා මොනවාට දෙයක් ගන්න තියෙනම් වැඩි උඩට යනකම් ඉන්න එපා. පල්ලෙන්ම අරන් එන්න. උඩට යන්න මේ ගණන් හැම ගොඩක්ම වැඩි. කන්න දෙයක් ඕන වෙනවා ටිකක් දුර යද්දි. හින්ද පල්ලෙන්ම අරන් එන්න ඇද්දි. රැවෙන්න තව ලස්සනයි. වටේටම ලයිට් දානවා.
මේ කඳු පොඩ්ඩ මල් ළඟට එනවා වගේ දැනෙනවා. මේ අම්මෝ මාරම කඳු නැට්ටයක් මේක උස්ස බලන්නකො. මාරම කඳු සෙට්ටයක් තියෙන්නේ. හැම කන්දකින්ම දියැල්ල පල්ලෙන්නම් කඩාගෙන යනවා. ඔයාලා සිරිපාද කී සැරයක් ඇවිල්ලා තියෙද? මේ පාරේ මේ කිතුල්ගල පාරේ මම නම් මේ තුන්වෙනි පාර වගේ එන්නේ. මේ රාය වෙලා වගේ මේ වෙලාවට වගේ දැන් 6ට විතර කිට්ටු ඇති. මේ වෙලාවට වගේ නැගිට දැඟට අර මහන්සියක් දැනෙන්නේ නැහැ කූල් එකක් තියෙන. උඩ හවස එහෙම නැගිට උඩ අමාරු. ඒ තමයි මම මේ වෙලාව තෝරගත්තේ. ඔයාලට පේනවද අර? ඈත මේ මෙතන දියැල්ල ඕව තමයි ගංගා වලට එකතු වෙලා මුහුදට ගලන්නේ. ඉතින් උඩට යනකම් ඉවසිල්ලක් නෑ. ගන්න යන්න තව සීතලයි නේ. මෙතන ප්‍රතිමාවක් තියෙනවා. මේකටත් යද්දි වැඳගෙන යන්න. පස්සේ. මෙතනින් ආන්නවත් පුළුවන් වුණා. පල්ලට යමු පොඩ්ඩක්. දාඩිය. මේ වතුර නම් මාරම සීතල ඇති කියලා හිතනවා. නෝ ෆ්‍රිජ් එකකට අත දැම්මා වගේ. ෆ්‍රිජ් එකේ වතුර වගේ සීතලයි. මෙතනින් නාල යන්න තිබ්බනම් ෂෝක්. මේ වෙලාවේ නාන්න ගියොත් එහෙම ගල් වෙලා තමයි නවතර වෙන්නේ. ඔයාලා මේ පාරවල් තෝරගෙන ඉද්දි තව පාරවල් තියෙනවා එක එක පාරවල්. දැන් ඔය මේ පැල්මඩුල්ල පැත්තෙන් පාරක් තියෙනවා. ඒකෙම එන ලස්සනයි. දැන් මේ පාරට වඩා ඒ පාර ගොඩක් ලස්සනයි. ඔයාලා එද්දි Google එකේ සර්ච් කරලා පොඩ්ඩක් බලලා එහෙම එන්න. මේකේ ලොකුම ලස්සනක් කියන්න නෑ. ටිකක් උඩට ගියාට පස්සේ ලස්සනක් තියෙනවා. ඉතින් ලස්සනයි. ඒ වුණාට අර කැලෑ පාරෙන් එද්දි මේට වඩා ලස්සනක් තියෙනවා. දැන් අපි මං ඇවිල්ලා තියෙන්නේ මස්කෙලිය පාරේ. මස්කෙලිය ඒ පාරෙන් තමයි මේ මං ඉන්නේ ඇවිල්ලා. තව ගමනේ භාගයක්මයි. තව එහෙම්මමයි. හිමීට ඉරසෙවෙත් උඩ බලන්න ඕන කොහොමද? ඉතින් තාම ඔයාලා සිරිපා කරුණා කරන්න ආවේ නැත්තම් දැම්ම එන්න. වෙසප්පෝයෙන් සිරිපා කරුණාව ඉවරයි. ඒකින්ද තව මාසයක් වගේ තියෙන්නේ. අවුරුද්දකට සැරයයින් තියෙන්නේ. ඒකින්ද අනිවාර්යෙන් එන්න. මාරම වටිනවා මේක. ලස්සන පන්සලකට යන්න. උඩ චෛත්‍යයක් හදලා දෙනවා ලොකු. පේනවද? දැන් නම් සෑහෙන්න කරුවලලා හදියට මාවත් පේන්නේ ගානටම. තව ටිකක් වෙලා ගියාට පස්සේ පේන්නේම නැති වෙයි. පේනව නේද? මෙතන උඩ පන්සල තියෙන්නේ. මෙතන පල්ල. මෙතනින් එන්න පුළුවන් ඇතුළට. මෙතනින් ඇවිල්ලා මේ විවිධ වලට බලා ගන්න පුළුවන්. මෙතනින් ඇතුළට ආවා. අර පේන්නේ දියැලි. මහවැලි, කැලණි, කළු වලවේ. එව්වට යන ඔය දියැලි තමයි ඔය කඩාගෙන වැටෙන්නේ. මාරම ලස්සන view එකක්. හම්මෝ ආපු මහන්සිය නෙවෙනවා මේ මොකද දැක්කාම න
මේ බලන්නකො චෛත්‍යය. චෛත්‍යයේ ගාවේ මිනිදුම යන්නේ. යා උඩට පේන්නේ ලස්සනටම. අම්මෝ. කොහොමද එළුවේ? දෙපැත්තෙන් කඳු පේනවා. මෙතන ලොකු චෛත්‍යයක්. මාරම් පිස්සුව. අනතරෙන් පායන්නවා. පේනවද ඔයාලට? මට පිටිපස්සෙන් තියෙන එක. මම යන තැන තමයි මේ තියෙන්නේ. සිරිපාදේ. තව භාගයක්වත් ගිහිල්ලා නැහැ. එහෙමම උඩට ගෙනම් බලමු. පුළුවන් වුණොත් වීඩියෝ කරලා දාන්න. උඩ ටික කරුවල නැත්තම් ලයිට් එකක් දාලා තියෙන ලොකු ප්‍රශ්නයක් නැති වෙයි හැබැයි. මේ තියෙන ලයිට් ටික දාලා දිගටම මේ මීදුම හින්දා උඩ පේන්නේ නැහැ කරුවල හින්දා. මෙතන උඩට තව තියෙනවා. උඩට මම උඩට ගිහින් පුළුවන් වුණොත් වීඩියෝ ටිකක් දාන්න. කරුවල හින්දා පෙනේත් දන්නේ නැහැ. තව ටිකක් දවල් වෙලා ඉන්න තිබ්බේ කොහොම. බලමු. රෑ වෙලා තමයි මාර ලස්සන සිරිපාදේ. දවල් ආවට පස්සේ ගොඩක් පේනවා තමයි ඒ වුණාට මාර ඇඟට කූල් එකක් තියෙනවා. රෑ වෙලාවට පස්සේ. කවුද රෑ වෙලා සිරිපාදේ ඇවිල්ලා තියෙන පොය දවසේ? අද පොය දවසේ. පේනව නේද? හඳ පායලා තියෙනවා. අද මං ආවේ තනියම කවුරුත් නැහැ. අද රෑ කොහොම හරි එළිවේ උඩට ගිහින් පල්ලට එද්දි. වෙනගෙන 12කවත් වෙනවා. එහෙම වුණොත් පල්ලේ නිදාගෙන ඉඳලා හෙට උදේම යනවා. මාරම කූල් එකක් තියෙන මේ හරි. මාරම සනීපයි. අපේ ඉතින් තනියෙන් එන එක අමුතුම ආතල් එකක්. ඇවිල්ලා බලන්න තනියම කොහොමද කියලා. කිසිම අවුලක් නැහැ. කට්ටිය ගොඩක් ඉන්නවා යාලත් එක්ක එන්න පුළුවන් උඩට. පාර හොයාගන්න ලොකු කේස් එකක් නැහැ. පේනවද හඳ? හෙට පොය. නෑ අද පොය. තව පොඩ්ඩයි යන්න තියෙන්නේ. පිරිවාදෙන් භාගයක් විතර අවිල්ලා තියෙන්නේ. ඒ කරුවල හින්දා අපිව පේන්නේ නැහැ හැබැයි. කොහොම හරි තව භාගයක් යන්න තියෙනවා. නම් පුතේ උඩට හැටන් පාර. හැටන් පාර.